වලස් මාමා නෙන්දා වලස් නෙන්දා මාමා වලස් මාමා නෙන්දා වලස් නෙන්දා කවුරුද රණ්ඩු කරන්නේ නෙන්දයි මාමයි රණ්ඩු කරන්නේ මොකටද රණ්ඩු කරන්නේ වැඩකට නැතිවලු ගා බැනගන්නේ වැඩකට නැතිවලු ගා බැනගන්නේ මාමා වලස් මාමා නෙන්දා වලස් නෙන්දා මාමා වලස් මාමා නෙන්දා වලස් නෙන්දා දෙන්නද මල්ලෝ රණ්ඩු කරන්නේ අහල පහල මැසිවිල් වට වෙන්නේ ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ මොකක් සබ්ද දූෂණයේ පීඩාවක් මැගී තාත්තා කරන්නේ අන්තරේනේ කොහොමද මම මේක නැතුව දුවිලා අරන් දාන්නේ මට ප්‍රෙෂර් ගාය තියෙන බව ඔයා දන්නේ නැද්ද මේක සද්ද හරියට කැලිච්ච ප්ලේන් එකක් උඩින් යනවා වගේ වාස්තුවේ ඔයාගේ ප්‍රෙෂර් ගායට උණුත එකක් ඕකන හර දුර්වල කමක් දැන් හැදෙන ලෙඩවලට නමුත් නෑ මගේ නහර ෆුල් ෆිට් මට එපා ඔයාගේ තේ කෝප්පේ කීයටවත් මේවා ගොඩ වෙදකම් බලන්න තාත්තගේ නහර නටනවා දෙමිකට නහර කාර දොස්තර කෙනෙක් හම්බ වෙන්න මට නහර ලෙඩක් ඇත්තේ නෑ මම යන්නෙත් නැහැ නහරකාර දොස්තරලා බලන්න යන්න ඕනේ නෑ මං යන්නෙම නෑ ඒගොල්ලෝ ළඟට ගියාම එක එක නහර වලට එක එක දොස්තරලා කසාය බනවා මං ෆිට් නේද සර් මේකට එක්ස්රේ එක ECG එක ESR එකයි ඕනේ. හොඳට වී එක ගන්න. මොනවද ආගේ විනෝදාංශ? මං බලනවා ටීවී එක. ලෙඩේ වැඩි වෙනවා. එන්න. ලෙඩේට හොඳ බෙහෙතක් දෙන්නම්. මේක මාළුන්ට ලෙඩේ දැමීමක්. ලෙඩා මාළු දිහා බලන් ඉන්නවා. මාළු ලෙඩේ ගන්නවා. ලෙඩා සුව වෙනවා. මේක හරි හොඳ බෙහෙතක් ડોක්ටර්. මම දැම්මම යනවා. මාළු අප්සෙට් ගහයිද? කණ්ඩායම දැන් කියපු දේ ආයි කියන්න මට ඕන තදි මාළු ටැංකියක් කොහොමද මේ ටැංකිය හොඳයි මේක කදිමයි දැන් මට මාළු ගන්නත් ඕනේ ඕ මේ මාළු ලස්සනයි මට ඕන මේ જાතිය දෙන්නේ අහිංසක සත්වනේ ඕ මාළු නෙවෙයි යක්කු මේ જાතිය මිනිස්සුන්ව හපා කන જાතියක් අපෝ මට බෑ පොලිසි ගානේ යන්න මාමේ අයිඩෙන්ටි තියෙනවද ඒ කුරිටි එකෙන්ද තේනවද එක කොහමද බලල් මාළු කොප්පමේනිය වලද යාව් ගන්නවද වෙන්න තියෙනවා මී මාළු එපා පූස් මාළුයි මී මාළුයි එකට දාන්න එපා මට සාමාන්‍ය මාළු කිසිමක් දෙන්න අරන් යන්න මේව තිබ්බාම ඇද ගහන්න මාළු ආර්ගික අර්බුදයක් නොවන විදිහට දැම්මා අපේ ගානික අපි දෙන්නේ කලියුග කාලේ සෝඩන්න තයි මාළු බෝතලේ සිගනල් බොලු හැමතැනම ඕඩියෝ බ්‍රේක් පාර්ව තොරතු දෙන්නේ නැති මාළු යාළුවන්ව ගැන ගන්නවලා පුලම් පයිප්පයක් වැරදි ගොඩ්ඩායි නගර දේපල හානි කළා ඔය අසල දානවා
මෑණියනි පියාණන් වඩිනෝ. ඔකෝන් ඔකෝන් වතුර බාල්දියක් ගේනවා. බං ඉන්නේ මාළු අරන් දානවා. බං ගිහිල්ලා ගේන්න අලුත් මාළු ටැංකියක්. ඇටිං මගේ ඇගේ මාළු නටනවා. ඒගොල්ලෝ ඩාන්සින් ක්ලාස් ගියේ මාළු වන්නන් දන්නවා. දොස්තර මහත්තයා කිව්වා ලෙඩේට හොඳම බෙහෙත මාළුව නාන හැටි බලන් ඉන්න එකයි කියලා. මාළු ගණන් ඒකට සල්ලි ඉල්ලයි. ඔක්කොම එකතු කරගෙන ගිහිල්ලා ආපහු දෙනවා දොස්තරටම පීරන හැටි බල බල ඉන්න. ඒ සංමා කුරාන් ලකු වලිගෝ අවුවන් නේදන් අල්ල මාළුට විසෙන්නේ. ඕ ලෙඩ සනීපෙලා වගේ. අද ඔයා වෙනදට වඩා පින් පාටයි. මාළු කෝස් එක කළාද? ආව් මාළු මාව කෑවා.